කොහොමද ඔයගොල්ලන්ට මම අද ඔයගොල්ලන්ට වැදගත් වීඩියෝයක් අරගෙන ආවා. ඒ තමයි මේ අස්වැසුම 2025 මාර්තු මාසයෙන් පස්සේ ගොඩක් අයගේ කප්පාදු වීමක් සිද්ධ වෙනවා. ඉතින් මොන පාර්ශවවලද මේක කප්පාදු වෙන්නේ කියලා මම අද වීඩියෝ එකේදී කියලා දෙනවා. ඒ වගේම මේක බලන්න කොහොමද කියලා මම අද වීඩියෝ එකේදී කියලා දෙනවා. ඉතින් මගේ channel එකත් කෙනෙක් වෙනවා channel එක subscribe කරන්න. ඒ වගේ වීඩියෝ like එකක් දාන්න. හරි. පළවෙනි පාර්ශවය තමයි අස්වැසුම ඉල්ලන්න කලින් සාමාන්‍යයෙන් ධනය වගේ සල්ලි වගේ දීපල ඉඩකඩම් හොඳ ගයක් වාහනයක් වගේ තිබිලත් අස්වැසුම ඉල්ලලා හම්බෙච්ච අයගේ අස්වැසුම ඔන්න මාර්තු මාසෙදී කප්පාදු වීමක් සිද්ධ වෙනවා. දෙවෙනි පාර්ශවය තමයි ස්ථාවර තැන්පතුවක් ඒ වගේම රජයෙන් මොකක් හරි විශේෂ වරම් ප්‍රසාද ලැබෙන පුද්ගලයන්ගේ අස්වැසුම කප්පාදු වීමක් සිද්ධ වෙනවා. මේක කරන්නේ රජයෙන් ඔයගොල්ලෝ දන්නවා ඇති අනවශ්‍ය වියදම් කප්පාදු කරනවා. ඒ වගේ දූෂණය වංචාව ඉවත් කරනවා. අන්නේ ආක්‍රමිකතා නැති කරනවා. අනේ පදනමක් තමයි මේ විදිහට ඔයගොල්ලෝගේ අස්වැසුම නිසි පරිදි කළමනාකරණය කරන්නේ. හරි ඊළඟ පාර්ශවය තමයි අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ ස්ථාවර තැන්පතුනේ මාසෙට 50,000 වඩා එන්න ඕනේ. හරි දෙවෙනි පාර්ශවය තමයි රජයේ රස්සාවල් කරන ඒ වගේම ඒ රජ රස්සාව කරන පවුල් වලට ලොකුවට ආර්ථික වශයෙන් දුෂ්කරතා නැත්නම් අන්නේ පවුල් වලට අස්වැසුම හම්බලා තිබ්බ පෞගේ කාලවලදී අන්නේගේ අස්වැසුම කප්පාදු කිරීමක් සිද්ධ වෙනවා. ඊළඟ එක තමයි ඔයගොල්ලෝ හොඳ ගයක් තියනවා නම් ඒ වගේම ඔයගොල්ලන්ට යැපෙන්න පුළුවන් ආර්ථිකයක් තියෙනවා නම් ඔයාගේ අස්වැසුම කප්පාදු කරනවා. ඒ වගේම තමයි මට පහුගිය දවස්වල ආරංචි වුණා. ඒ වගේම මේ දවස්වල වැඩිපුර කතා බහක් ලක් වෙනවා. ඒ තමයි කඩ තියෙනවා නම් අනේ කඩ තිබිලත් අස්වැසුම ඔයගොල්ලෝ අරගෙන තියෙනවා නම් ඔයාලගේ අස්වැසුමත් කප්පාදු කිරීමක් සිද්ධ වෙනවා. ඊළඟ පාර්ශවය තමයි ඔයගොල්ලෝගේ පවුල් වල කට්ටිය විදේශගතලා ඉන්නවා නම් ඒ කට්ටියන් ඔයගොල්ලන්ට මාසෙට මුදලක් එනවා නම් අන්නේ අයගේ අස්වැසුම කප්පාදු කිරීම සිද්ධ වෙනවා. හැබැයි මෙතන මතක තියාගන්න ඕනේ දැන් හිතන්න බලන්න විදේශගත වෙලා ඉන්න කෙනාගේ පවුලේ කට්ටියගේ පොඩි ළමයි ඉන්නවා නම් අසනීප කට්ටිය ඉන්නවා නම් එයාලගේ අස්වැසුම කප්පාදු වීමක් සිද්ධ වෙන්නේ නැහැ. එතනදී කප්පාදු වීමක් සිද්ධ වෙන්නේ විදේශගත වෙලා ඉන්නවා. ඒ වගේ විදේශගත වෙච්ච පවුලේ තව කට්ටිය හොඳ රැකියාවන් කරනවා. අන්න ඒ වගේ අවස්ථාවලදී විතරයි අස්වැසුම කප්පාදු වීමක් සිද්ධ වෙන්නේ. ඒ වගේම තමයි ධනය බලය වත්පොසත්කම් කියන දේවල් තීද්දි අස්වැසුම අරගෙන තියෙනවා නම් අනිවාර්යයෙන්ම අස්වැසුම කප්පාදු වීමක් සිද්ධ වෙනවා. හැබැයි මෙන්න මේ අවස්ථාවේදී පවුලේ කට්ටිය රෝගාබාධ කට්ටිය ඉන්නවා නම් ගොඩක් පොඩි ළමයි ඉන්නවා නම් අන්න ඒ වගේ තැන්වලදී අස්වැසුම කප්පාදු වීම සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම තමයි රෝගාබාධ තියෙන විශ්‍රාම ගත්ත කට්ටියගෙත් කියන්නේ විශ්‍රාම අරගෙන ඉන්නවා. ඒ පවුල කට්ටිය රෝගාබාධ තියෙනවා. අන්න එහෙම නමත් මේ අස්වැසුම අරගෙන තියෙනවා නම් කප්පාදු වීම සිද්ධ වෙන්නේ නැහැ. මම හිතන වීඩියෝ එක වැදගත් කියලා. එහෙනම් මම කිල්ලන හැමෝටම good luck. ජය වේවා.